බෝධිසත්ව චර්යා ධර්ම කොටස් මීට වසර 4කට පෙර මම නවත්තපු තැන ඉඳලා 2026 වසරේ මම නැවත පටන් ගන්නවා. ස්ත්‍රියකට දෙන්නා වූ පූජනීයත්වයේ මදි නිසාම අපිට මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියන දේවල ශක්තිය අපිට එනවා මදි. මොකද ඔබ ස්ත්‍රියකට නින්දාවක් කරනවා නම්, ඔබ ස්ත්‍රියකට යම් අකටයුත්තක් කරනවා නම්, හිංසාවක්, කපටිකමක්, වංචාවක්, ශාරීරික පීඩාවක්, මානසික පීඩාවක් කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්නේ ඔරිජින් එකට නැත්නම් ආභස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මකායිකව ඉන්නා වූ මෙන්න මේ වජ්‍ර යෝගිනී හෙවත් අපගේ බුද්ධ මාතාවට තමයි මේක කරන්නේ. ඒ ස්ත්‍රිය කළු වේවා, සුදු වේවා, කොට වේවා, උස වේවා, කැත වේවා, අතප්පයක් නැතිව වේවා, අන්ධ වේවා, ඒ හැම ස්ත්‍රී කෙනෙක්ම, හැම ස්ත්‍රියක්ම, හැම කාන්තාවක්ම මෙන්න මේ ප්‍රධාන බුද්ධ මාතාවගේ ස්වරූපයෙන්, අවතාර ශක්තියෙන් තමයි පැන නැගින්නේ. එතකොට ඔබ දකිනවා ඉන්දියාව, තායිලන්තය, බුරුමය, සියම් දේශය, ටිබෙට් වගේ රටවල මේ වජ්‍ර යෝගිනී තන්ත්‍ර කියන එක ඊටාම ඉහළින් මේගොල්ලෝ භාවනා යෝගීව කරනවා. ඒ වගේම ඔබ දන්නවා දලයි ලාමා, ලාමාවරු, මහායානික ස්වාමින් වහන්සේලා ඔබ දකින ඇති ලංකාවටත් උන්වහන්සේලා නිතරම එනවා. නිතර සිනහ මුසු මුහුණින් ඉන්න මහා මෛත්‍රියක් කරුණාවක් තියෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මේ අය අදහන්නේ මෙන්න මේ මහා තාරා දෙවඟන හෙවත් වජ්‍ර යෝගිනියව නැත්නම් බුද්ධ මාතාවව. එතකොට ඔබට ස්ත්‍රියක් පිළිබඳව, මාතෘත්වය පිළිබඳව වන්දනීය ගෞරවනීය සිතුවිල්ලක් නැතිනම් ඇත්තටම ඔබට ඔබගේ සංසාරය දිගයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අම්මට, සහෝදරියට, තමන්ගේ දියණියට, අසල්වාසී ස්ත්‍රියකට වේවා ඔබට අම්මා කියලා කතා කරන්න පුළුවන් නම්, මාතෘත්වයට, ස්ත්‍රීත්වයට වන්දනීය බව දක්වන්න පුළුවන් නම් ඔබගේ සංසාර ගමන කෙටි කර ගැනීමේ හැකියාවක් තියෙනවා තාන්ත්‍රික විද්‍යාව හරහා. ඒ වගේම මම මගේ පොතේ එක පිටුවක් කියන්නම්. බුදුන්ගේ මාතාව වූ වජ්‍ර යෝගිනිය නම් ස්ත්‍රී බලයට සියලු බලයන් කපා හැරිය හැක. ඇයට කළ නොහැකි දෙයක් නොමැත. ස්ත්‍රී ශක්තිය වන්දනාවට පාත්‍ර විය යුතු කාලය පැමිණ ඇත. ඔබගේ ආගම අදාළ නොවේ. ඇය කරන්නේ ඔබගේ සිරුරේ වායු චක්‍ර 21 අවදි කිරීමයි. මෙය සඳ බලය හරහා ක්‍රියාත්මකයි. එතකොට ඔබ දැනගන්න ඕනේ මේ තන්ත්‍ර විද්‍යාව චන්ද්‍රයාගේ චන්ද්‍ර ගමනයත් එක්ක හරියටම ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. අවාටවක, පුරාටවක, එතකොට පූර්ණ චන්ද්‍ර, මහා කාල රාත්‍රී මේ ඔක්කොම හඳත් එක්ක කියවෙන කතන්දර. සූර්යයත් එක්ක මේ කතන්දරේ කියවෙන්නේ නැහැ. තන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් හඳේ ගමනත් එක්ක තමයි ඒකාත්මික වෙලා තියෙන්නේ. ඒකත් ඔබ දැනගන්න ඕනේ මුල්ම කොටසේ. තන්ත්‍ර විද්‍යාවේ යంత్ర විද්‍යාවේදී හෝ මන්ත්‍ර විද්‍යාවේදී හෝ මේ වරම් කලාවට වඩා මේ තන්ත්‍ර යෝග විද්‍යාවේ සිරුර, තමන්ගේ ශරීරය දෙවි කෙනෙකුට හා දේවාලයකට සම කරනවා. ඒතකොට විශේෂයෙන්ම මේ තන්ත්‍ර විද්‍යාවේදී පිළිම වන්දනාව, පිළිම වලට සේවය කිරීම, එතකොට පිළිමයක් දෙවි කෙනෙක් කියලා ඇදහිීම සම්පූර්ණයෙන්ම නතර වෙලා අපගේ ශරීරය දේවත්වයට පත් කරලා සම්පූර්ණ අපගේ මේ හිසේ ඉඳලා පාදයේ දක්වා මේ මුළු ශරීර මණ්ඩලයම අපගේ දෙවොල බවට පත් කරන කතාවක් තමයි මේ තන්ත්‍ර විද්‍යාවේ ඇත්තටම කියවෙන්නේ. කියන්නේ සිත, කය, වචනය කියන තුන් දොරම දේවත්වයට පත් කරලා ඔබ දකිනවා ඒ ටිබෙට් වල කුමාරී වන්දනාව කියලා දෙවඟනක් පුංචි දියණියක් තෝරගෙන ඒ දියණියට සම්පූර්ණ රතු වස්ත්‍ර අන්දලා ඔටුන්නක් දාලා මුළු දේශයම ඒ දියණියට වන්දනා කරනවා. ඒ කියන්නේ ශරීරය දේවත්වයට පත් කරන එක තමයි කතාවේ මූල ආරම්භය තමයි ඔබට කියලා දෙන්නේ. එතකොට මම කැමති ලංකාවටත් මේ
තන්ත්‍ර විද්‍යාව හරහා අපිට පුළුවන් නම් අපගේ ශරීරය, අපගේ සිත, කය, වචනය දෙවොලක් බවට පත් කරලා මේ ශරීරය තුලින් දේවත්වයේ එළියට දාන්න. මේක තමයි වරම් ගමනක ඔබට තිබිය යුතු අන්තිම ඩෙස්ටිනේෂන් එක, නැත්තම් නැවැත්ම. දෙවෙනි එක තමයි පරිසරය දෙවියෙකුට හා සමාන කිරීම. මේ ගස්වැල්, හඳ, ඉර හඳ, තාරකා මේ හැම එකක්ම ජල වන්දනාව, වෘක්ෂ වන්දනාව. ඔබ දන්නවා අපි බෝධීන් වහන්සේට අදත් වඳිනවා. බෝධි වන්දනාව කරන මේ බෝධි වන්දනාව එන්නේ තන්ත්‍ර විද්‍යාවෙන්. නැත්තම් මේ වජ්‍ර යෝගිනී කියන තන්ත්‍රවල තියෙන එක කොටසක් තමයි බෝධි වෘක්ෂ වලට වන්දනා කිරීම. ඒකෙන් බොහෝ යහපත් ප්‍රතිඵල අදටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2500ක් ගියාට පස්සෙත් අපි අත්විඳිනවා. ඒ වගේම තමයි සතුට බෝධි මණ්ඩලයේ බවට පත් කිරීම. නිතර සතුටින් සිටීම. කනස්සලු ගතිය, තරහව, විවේචනය කරන එක, කෝපය, එතකොට කලකිරීම වගේ දේවල් වලින් ඉවත් වෙලා සතුට නිවීම බෝධි මණ්ඩලයේ බවට පත් කිරීම. දෙවෙනි එක තමයි ක්‍රියාව බෝධි මණ්ඩලයේ බවට පත් කිරීම. දන් දීම, සිල් රැකීම, පරාර්ථ සේවය, අපි අවටින මිනිසුන්ට අපේ ජීවිතවලට වැඩිය සැලකීම, අපේ බඩගින තියාගෙන අපි තව කෙනෙකුගේ කුස පුරවීම, අපේ වස්ත්‍රයක් තව කෙනෙක්ට දන් දීම, අපිට තියෙන යම්කිසි භූමි කොටසක් දන් දීම, ආහාර කොටසක් දන් දීම, මේ ඔක්කොම වැටෙන්නේ බෝධි මණ්ඩල වලට. නැත්තම් බුදු වෙන්න පාරමිතා පුරන බෝධිසත්වයන්ගේ චර්යා මණ්ඩලයට හෙවත් වජ්‍ර යෝගිනී තන්ත්‍ර වලට තමයි මේක වැටෙන්නේ. එතකොට දෙවි කෙනෙකු පිළිබඳ මාන්නය යෝග තන්ත්‍ර වලට අදාළ නැති වෙනවා. ඒ කියන්නේ මම කාලිමේනිව අදහනවා. ඒ හින්දා ඔක්කොටම වැඩිය මම උසස්. මම විෂ්ණු දෙවියන්ගේ බැතිමතෙක්. මම තමයි ලොක්කා. මම මහා බ්‍රහ්ම දෙවියොත් එක්ක මට කතා කරන්න පුළුවන්. ඒ හින්දා මම තමයි මෙතන ඉන්න ලොක්කා. මෙන්න මේ මාන්නය කියන එක තන්ත්‍ර විද්‍යාවේදී සම්පූර්ණයෙන්ම අතුගාලා පයට පෑගෙන දූවිල්ලක් බවට පත් කළා. ඔබ මේ මහ පොළොව මත සම්පූර්ණයෙන්ම වැතිරිලා බුදුරජාණන් වහන්සේ, බෝධිසත්වයන් වහන්සේ මගේ ශරීරය පිටින් වඩින්න ඔබ වහන්සේ. මේ මඩවලේ වැතිරිලා සුමේද තාපසතුමා කළේ මෙන්න මේක තමයි. සුමේද තාපසතුමා අර මඩගොඩ හදන්න වෙලාවක් නැති වුණා. උන්වහන්සේ මඩගොඩ මැත්තේ වැතිරිලා කිව්වා ඔබ වහන්සේ මගේ ශරීරයේ මතින් වදින්න. මෙන්න මේක තමයි තාන්ත්‍රික යෝගිනියක් හෝ යෝගිනියක් බවට පත් වුණාට පස්සේ ඔබට සිද්ධ වෙන දේ. මාන්නය කියන එක බිඳුවටම මේ තන්ත්‍ර විද්‍යාවේදී කපලා හරිනවා. තමන්ගේ ජීවිතයට වැඩිය තමන් වටේ ඉන්න අයගේ ජීවිත වටිනා බවට පත් කරවනවා. තමන්ට තියන්නේ හාල් කිලෝ 10ද එක හාල් කිලෝ එකක් තමන්ට තියාගෙන ඉතුරු හාල් කිලෝ 9ම අනිත් අය අතරේ බෙදා දීම පුරුදු කරවන්න මේක පටන් ගන්නවා. මට කලින් අනිත් අයට ලැබෙන්න ඕනේ. මට පෙර රටට ලැබෙන්න ඕනේ. මට පෙර ශාසනයට ලැබෙන්න ඕනේ. මට පෙර මගේ අවට ඉන්න මම ගුරුකුලයක ඉන්නවා නම් මට කලින් අනිත් ගුරුකුලේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ විද්‍යාව හදාරන්න මේ කැම ටික කන්න මේ ඇඳුම අඳින්න ලැබෙන්න ඕනේ. මෙන්න මේ බෝධිසත්ව චර්යාව ආරම්භ වෙනවා ඔබ තාන්ත්‍රිකයෙක් හෝ තාන්ත්‍රිකාවක් බවට පත්වෙච්ච ගමන්. මේක ලෝකයට ගෙනාව මෑත කාලේ ඉන්න ප්‍රධානම ගුරුතුමා තමයි ගුරුදේව පද්මසම්භවතුමා. පද්මසම්භවතුමයන් පිළිබඳව ඔබට ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ පද්මසම්භව මුනිතුමා මේ ලෝකයට බිහි කළ එකම එක ශිෂ්‍යාවක්. ඒ තමයි මන්දාරා දේවිය. හෙවත් නිකුම්බලා දේවිය. නිකුම්බිලා දේවිය තමයි මේ පද්මසම්භව ගුරුවරයාගේ ප්‍රථම ශිෂ්‍යාව. මේ ශිෂ්‍යාවගෙන් තව කෙනෙක් බිහි වුණා. ඇයට අපි කියනවා සිංහමුඛී ඩාකිනිය නැත්නම් ලාංකිනිය කියලා. ඇයට තියෙන සිංහ මුහුණක්. මන්දාරා දේවියට තියෙන හරිම ලස්සන මේ වගේ සෞම්‍ය මුහුණක්. ඒ වගේම සිංහමුඛී ඩාකිනියට හෙවත් සිංහමුඛී යෝගිනියට තියෙන්නේ. ඔබ දැකලා තිනවා ප්‍රත්‍යංගිරා මෑණියන්ගේ පිළිම. ඒ තමයි සිංහමුඛී ඩාකිනිය. එයාට තියෙන්නේ සිංහ මුහුණක් සහිත මහා රෞද්‍ර පෙනුමක්. ඒ තමයි මන්දාරා දේවියගේ, කියන්නේ නිකුම්බිලා දේවියගේ දෙවනි ශිෂ්‍යාව. ඒ වගේම බුද්ධ සිංහමුඛී, ඒ වගේම කහ සිංහමුඛී, පද්ම සිංහමුඛී,
කොළපාට සිංහමුඛී මේ වගේ එක එක යෝගිනියෝ විවිධ ක්ෂේත්‍රවලට දාලා තිනවා. මම ඒ ගැන කතා කරන්නම්. මම එහෙම් මෙහෙන් අහුලගත්ත විදිහට මම මේක කතා කරන්නේ. මට තාම මේක ගොතා ගන්න විදිහක් නැහැ. මොකද මේ ආරම්භ වුණේ අද නිසා. මම කැමතියි ඔබ මේක යට කමෙන්ට් කරලා ඔබලට දැනගන්න මොන හරි තියෙනවා නම් අහනවා නම්. තව දෙයක් කියන්න ඕනේ. මේ සියලුම තන්ත්‍ර විද්‍යාව නැත්තම් මේ යෝගිනී විද්‍යාව නැත්තම් වජ්‍ර යෝගිනී තන්ත්‍ර වැටෙන්නේ මහායාන බුදුදහමට. ඒ වගේම මේක කෙලින්ම සම්බන්ධ වෙනවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට. ඒ කියන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවසාන සූත්‍රය. ඒ සූත්‍රය උන්වහන්සේ දේශනා කළේ රහත් වෙන්න ඉන්න අයට නෙමෙයි, මතු සම්මා සම්බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට යන්නා වූ බෝධිසත්වයන් වහන්සේලාට. ඒ නිසා තේරවාදී බුදුදහමේදී ස්වාමින් වහන්සේලා කියනවා මහායානය කියන්නේ මිත්‍යාවක් කියලා. මහායානය මිත්‍යාවක් නෙමෙයි. මහායානය මේ සම්මා සම්බුද්ධ ශාසනයේදීම මම මාර්ගඵලයටපත් වෙලා නිවි යනවා කියන අයට නෙමෙයි දේශනා කළේ. 45 වසක් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් බොහෝම අමාරුවෙන් පාරමිතා පුරලා මමත් කවදා හරි දවසක මේ බුද්ධ කියන තැනට එනවා කියලා පාරමිතා පුරාගෙන යන දැනට මනුෂ්‍ය ලෝකයේ ඒ වෙනුවට ඉපදිලා ඉන්න බෝධිසත්ව දරුවන්ට විතරයි මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කනට ඇහෙන්නේ හෝ දකින්න ලැබෙන්නේ හෝ ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ. ඒක විශ්වයේ නිකුත් කරන න්‍යාම ධර්මයක්. ඒ නිසා ඉදිරියට අපි ගැන කතා කරමු. මේක මම දන්නවා ඔයගලන්ට ගොඩක් බැරෑරුම් වැඩි කියලා. නමුත් මේක අහගන්න කැමති බොහෝ අය මගේ සතිදේවී ශක්තිපීඨයේ වටා ඉන්නවා. දරු දැරියෝ ඉන්නවා, බැතිමුතුන් ඉන්නවා, ශ්‍රාවක පිරිස ඉන්නවා. ඒ අයට මම නැවතත් මම ආදරේ කියලා කියනවා. පිටරට ගොඩාක් අය ඉන්නවා. විශේෂයෙන්ම එංගලන්තයේ ඉන්න මගේ දොස්තරතුමා හා ගංගා මේ අය හරීම ඒ කියන්නේ මේ අවුරුදු 6ක් 7ක් තිස්සේ මාත් එක්ක බොහොම හිතවත්ව මේ ධර්මයත් එක්ක යන්න කැමති කට්ටිය. ඉතින් ගංගා මේ ළඟදිත් කියලා තිබ්බා මෑණියන්ගේ මේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. හින්දා ඒකේ අවස්ථාව සලසන්න කියලා. දැන් කාලේ හරි නිසා මම ඔබට මේ බෝධිසත්ව දහම නැවත දේශනා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම දන්න විදිහට මම උත්තර දෙන්නම්. ඊළඟ දවසේ ඉඳලා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ එකින් එක පිටු අරගෙන ඒ පිටුවල සංගවා තිබෙන්නා වූ කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සියලුම බුදුරජාණන් වහන්සේලාගේ මහා රැකවරණය සැලසේවා. ත්වන් සරණයි.